ඔබ කවදාවත් නතර නොවී කෙලින්ම අහස උසට කුළුණක් ඉදිකලොත් කුමක් සිදු වේවිද? පළවන දිනය ඔබ ඔබේ ගෙවත්තේ ගඩොල් සහ පෙදරේ රූපකරණයක් අරගෙන වැඩ පටන් ගන්න. ඔබේ අසල්වැසියන් දුර සිට මේ දෙස බලා හිතන්නේ ඔබට පිස්සු කියලා. ඔයාට පිස්සුද? මේ පිස්සුව නවත්තන්න. ඔබ වුන්ව නොසලාකා ඔබේ ඉලක්කය කෙරෙහි අවධානය යොමු කරනවා. එක ගඩොලින් එක ගඩොල බැගින් ඔබ කුළුණ උසට නගිනවා. නමුත් මීටර් 15ක් උස වුණත් මේක තවමත් පේන්නේ උස අමුතු කණුවක් වගේ විතරයි. මීටර් 60ක් උස වෙද්දි අවට නගරවල පිරිස් දර්ශනය බලන්න ඉන්න පටන් ගන්න. ඔන්න ඔතනදි තමයි ඔබ එක් අයෙකුගෙන් ඩොලර් 5ක් අය කරන්න පටන් ගන්න. ඒකම කුළුණින් ඔබට මුදල් ලැබෙන්න පටන් ගන්න. මීටර් 500ක් උස වෙද්දි කාලගුණය ඔබට විරුද්ධව වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා කුළුණ ශක්තිමත් කර තවත් උසට ගොඩනගන්න ඔබ වාස්තු විද්‍යාඥයන් සහ සේවකයන්ව බඳවා ගන්නවා. මීටර් 1000ක් උස වෙද්දි ඔබ වලාකුළු වලට උඩින් ලස්සනම හිරුදාව බලන්න මිනිස්සු මුදල් ගෙවනවා. ඒ වගේම ලොකු සමාගම් පවා ඔබව ආයෝජනය කරන්න පෙළඹෙනවා. මීටර් 10000ක් උස වෙද්දි ඔබේ කුළුණ නිසා ගුවන් මාර්ග පවා වෙනස් කරන්න සිදුවෙන නිසා ඔබ නිතරම ගුවන් තොටුපළවල් සමග සම්බන්ධතාව පවත්වනවා. මීටර් 50000ක් උස වෙද්දි වාතය කොතරම් තුනීද කියනවා නම් හුස්ම ගන්න ඔබට අභ්‍යවකාශ ඇඳුමක් ස්පේස් සූට් එක ඕන වෙනවා. මේ වෙද්දි උඩට නගින එක පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබ අති නවීන සෝපානයක් හදන්න පටන් ගන්නවා. මීටර් 1 ලක්ෂයක් උස වෙද්දි ඔබ අභ්‍යවකාශයේ ඔබ ඔබේ ඉලක්කය ජයගෙන තියෙන මුළු ලෝකෙම දැන් ඔබේ කුළුණ ගැන දන්නවා. අහස හරහා ඉදිවුණු කුළුණ